හැමතැනම කතා වෙන finished story කියන්නේ. මේ කියන්නේ තමාගේ අසාර්ථකත්වයටම අභියෝග කරපු ජයග්‍රාහී කතාවක් ගැන. WWE වල දැවැන්තම ඉවෙන්ට් එකක් වෙන මේ අවුරුද්දේ Royal Rumble එක ජයග්‍රහණය කරන කවුරුත් දන්න කෝඩි රෝඩ්ස් සමත් වෙනවා. ඒ වගේම කෝඩි පිට දෙවෙනි වතාවටත් Royal Rumble එක ජයග්‍රහණය කිරීම ඓතිහාසික වාර්තාවක්. හැබැයි ඒක පිටිපස්ස තියෙන කතාව ජීවිතේට වටිනා කියන පාඩමක් කියලා දෙනවා. ඒ Tamanව එපා වුණු තැනින්ම නැවත වතාවක් Tamanගේ ජීවිතේ සාර්ථකත්වයේ ළඟා කරගන්න හැටි කියලා දෙන කතාවක්. කෝඩි රෝඩ්ස් කියන්නේ WWE පුරාවෘත්තයක් විදිහට හඳුන්වන ඩස්ටි රෝඩ්ගේ පුතා. හැබැයි WWE වලදී කෝඩිට Tamanගේ තාත්තා තරම් සාර්ථක වෙන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. WWE වලට ආපු මුල් කාලේදී කෝඩි රෝඩ්ස්, රැන්ඩි ඕඩන් සහ ටෙඩ් DiBiase එක එකතු වෙලා ලෙගසි කියන කණ්ඩායම හදා ගන්නවා. ඒ කණ්ඩායමෙන් ටැග් ටීම් චැම්පියන්ෂිප් එක දිනා ගන්නත් කෝඩි සමත් වෙනවා. හැබැයි එතනින් එහාට සැලකිලි ජයග්‍රහණයක් සාර්ථකත්වයක් ලබා ගන්න කෝඩි රෝඩ්ස්ට බැරි වෙනවා. ලොකු හැකියාවක් කෝඩි රෝඩ්ස් සතුව තිබුණත් WWE වලට ඒක ප්‍රයෝජනයට ගන්න තරම් ලොකු උවමනාවක් තිබුණේ නැහැ. මේ වකවානුයි තමයි කෝඩි රෝඩ්ස්ගේ චරිතය ස්ටාර්ඩස්ට් කියන මුහුණ පාට කරගත් පුද්ගලෙක්ට මාරු කරන්න WWE තීරණය කරන්නේ. හැබැයි ඒකෙන් පස්සේ කෝඩි රෝඩ්ස්ගේ රෙස්ලින් ජීවිතය සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙන්න ගන්නවා. ඔහුව ප්‍රේක්ෂකයන්ගේ විහිළුවට පවා ලක් වෙන අතිශය අසාර්ථක WWE තරුවක් විදිහට තමයි හැමෝම නම් කරන්න ගත්තේ. මේ දේවල් වලින් හොඳටම හෙම්බත් වුණු කෝඩි රෝඩ්ස් 2016 දී තමන්ව විහිළුවට ලක් කරපු WWE ආයතනය අතහැරලා දාන තීරණය කරනවා. එතනින් පස්සේ කෝඩි රෝඩ්ස් ලෝකේ වටේම තියෙන රෙස්ලිං ආයතනත් එක්ක එකතු වෙමින් තමන්ගේ දක්ෂතාවය හොයන්න පටන් ගන්නවා. ඒ අතරතුරදී ROH, New Japan Pro Wrestling වගේ රෙස්ලිං ආයතන වලට එක්වෙමින් ඒවල විශාල සාර්ථකත්වයක් දිනා ගන්න කෝඩි රෝඩ්ස් සමත් වෙනවා. ඒ විතරක් නෙමෙයි වෙන කිසිම දවසක නැති විදිහේ ප්‍රේක්ෂක ආකර්ෂණයක් කෝඩි රෝඩ්ස් වටා ගොඩනගෙන්න පටන් ගන්නවා. මේ අතරවාර දවසක WWE වලට සම්බන්ධ පුද්ගලෙක් ට්විටර් පණිවිඩයකින් නැවත වතාවක් කෝඩි රෝඩ්ස් සමච්චලයට ලක් කරනවා. ඒ පණිවිඩය තිබුණේ මෙන්න මෙහෙම කතාවක්. කෝඩි, ඔබට ඉතින් WWE වලට ඉන්නෝ වගේ අති විශාල ප්‍රේක්ෂකාගාරයක තරගයක් යෙදෙන්න ආයිදින් කවදා අවස්ථාවක් ලැබෙයිද කියලා. මේක අභියෝගයක් විදිහට ගත්තු කෝඩි රෝඩ්ස් කියනවා තමන් අනිවාර්යෙන්ම ඒ වගේ දැවැන්ත ප්‍රේක්ෂකයන් පිරිසක් ගොඩනගනවා කියලා. හැබැයි ඉතින් ඒ දවස්වල වෙනකොට ගොඩක් දෙනා හිතුවේ WWE එක මේ විදිහට හැප්පෙන එක ලොකු විහිළුවක් කියලා. මේකත් එක්කම කෝඩි රෝඩ්ස් ඊළඟට තරග වැදුණු All In Wrestling ඉවෙන්ට් එක නරඹන්න අති විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් එකතු වෙන්න ගන්නවා. මේක දැකපු ටෝනි කන් කියන ව්‍යාපාරිකයා තනියම WWE වලට අභියෝග කරපු කෝඩි රෝඩ්ස්වත් එකතු කරගෙන අලුත්ම රෙස්ලිං ව්‍යාපාරයක් වෙච්ච AEW ආරම්භ කරන්න තීරණය කරනවා. කෝඩි රෝඩ්ස්ගේ දායකත්වයත් එක්ක එතනින්ම WWE පරදවන්න පුළුවන් තරමේ දැවැන්ත රෙස්ලිං ව්‍යාපාරයක් ගොඩනගන්න කෝඩි රෝඩ්ස් වගේම ටෝනි කන් සමත් වෙන්නේ WWE වල හිටපු සුපිරි තරු රැසක් AEW වලට එකතු කරගනිමින්. මේ කාලෙ වෙනකොට රෙස්ලිං ව්‍යාපාර හිටපු ජනප්‍රියතම වගේම වැඩිම ආකර්ෂණයක් තියෙන පුද්ගලයෙක් බවට පත් වුණේ කෝඩි රෝඩ්ස්. බොහෝ දෙනා කිව්වේ ඒ වෙනකොට කෝඩි රෝඩ්ස් WWE වලට වඩා ජනප්‍රියයි කියලා. මේ තරම් අතිශය ජනප්‍රියත්වයක් වගේම ආකර්ෂණයක් ලබාගෙන තියෙද්දි 2022 දී මුළු රෙස්ලිං ලෝකයේම කලඹවමින් කෝඩි රෝඩ්ස් නැවත වතාවක් WWE වලට සම්බන්ධ වෙනවා. හැබැයි කලින් ඉඳපු WWE පවා විහිළුවට ලක් කරපු ස්ටාර්ඩස්ට් විදිහට නෙමෙයි. ඒ වෙනකොට රෙස්ලිං ලෝකේ ඉන්න දැවැන්තම පුද්ගලයා විදිහට. එතරින් පස්සේ WWE ඇතුලේ ප්‍රධාන තරඟ රසකදී සුවිශේෂී දක්ෂතා දක්වන්න කෝඩි සමත් වෙනවා. ඒ අතරින් බ්‍රොක් ලෙස්නර් පරාජයට පත් කරන්නත් කෝඩි සමත් වෙනවා. ඒ විතරක්ම නෙමෙයි ලෙහෙසියෙන් දිනා ගන්න බැරි බ්‍රොක් ලෙස්නර්ගේ ගෞරවය දිනා ගන්නත් කෝඩි සමත් වෙනවා. කෝඩි කියනවා ඔහු WWE වලට නැවත ආපු එකම හේතුව finish the story. එහෙම නැත්නම් තමන්ගේ කතාව අවසන් කරන්න කියලා. ඒක තමයි තමන්ගේ තාත්තර ජයග්‍රහණය කරන්න බැරි වුණු WWE චැම්පියන්ෂිප් එක ජයග්‍රහණය කරන එක කියලා. 2023 දී Royal Rumble එක ජයග්‍රහණය කරන්න කෝඩි සමත් වුණත් තමන්ගේ කතාව අවසන් කළා. චැම්පියන්ෂිප් එක දිනා ගන්න ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔන්න ආයේ වතාවක් මේ අවුරුද්දේදී කෝඩි තමන්ගේ කතාව අවසන් කරන අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි බලාගෙන ඉඳමු මේ අවුරුද්දේ රෙස්ලිං මේනියා එකදී ඒක කොහොම සිද්ධ වෙයිද කියලා.